දැන් ඔබතුමාලා කිව්වාට ඔබතුමාලා විපක්ෂයේ අනික් කණ්ඩායම් එකඟ වෙලා තියෙනවද මෙහෙම සහයෝගයක් දෙන්න? කාටද? දැන් ඔබතුමාලා පිටවනවා නම් කොළඹ නගර සභාව. ඔව් දැන් මෙහෙමයි. දැන් මේ කොළඹ නගර සභාව മന്ത്രി 69 දෙනෙක් පත් වෙලා ඉන්නවා ආණ්ඩුවට එරෙහිව ඡන්දෙ ඉල්ලපු අය. ඒ සියලු දෙනාම ඡන්දෙ ඉල්ලුවේ ආණ්ඩුවට විරුද්ධව. ඒතර මේ 69 දෙනා අපි එක්ක මේ වෙලාවේ හැම කණ්ඩායමක්ම හැම එක්කෙනාම සාකච්ඡා කරනවා. සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් මේ කොළඹ නගර සභාවේ බලය පිහිටවන්න. අපේ නගරාධිපතිවරයෙක් යටතේ බලය පිහිටවන්න. ඉතින් අපි හිතනවා ආණ්ඩුවට වඩා මෙතන ආණ්ඩුවට බහුතරයක් නැහැ. ඒක පැහැදිලි. එහෙනම් බහුතරය ගන්න නම් අනිකුත් අයගේ සහයෝගය ගන්න ඕනේ. ඉතින් ආණ්ඩුව ඔබතුමා කිව්වා වගේ උත්සාහයක් දරනවා ඇති අනිත් අයගේ සහයෝගය ගන්න. නමුත් ආණ්ඩුව මැතිවරණ වේදිකාවල් වල කිව්වේ ඔක්කොම හොරු අපිට දෙන්න කියලා. ඉතින් ඒ ඔක්කොම හොරු නම් ඒ හොරුන්ගේ සහයෝගය දැන් ඉල්ලන්නේ මොකද කියලා මම දන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා විශේෂයෙන්ම සමගි ජන බලවේගයට පුළුවන් ওই විරුද්ධ පක්ෂයේ ඉන්න ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ ඉල්ලපු සියලු දෙනාම එකතු කරගෙන කොළඹ නගර සභාවේ බලය පිටවන්න. කිසිම කෙනෙක් එහෙම නිකන් එයිද? මොකද්ද දෙන්න ඕනේ? මොනවද දෙන්න වෙන්නේ? මොකක්ද දෙන්න කියන්නේ? එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔක්කොම දේශපාලන පක්ෂනේ. ඒ දේශපාලන පක්ෂ වලට මුදල් දෙන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. මුදල් හෝ තනතුරු ඉල්ලන්නේ නැද්ද? තනතුරු මෙහෙමයි. දැන් ඔතන මේ සාමාන්‍යයෙන් ওই නගර සභාවවල අපි ගත්තොත් එහෙම ස්ථාවර ওই මේ කමිටු ගණනාවක් තිබෙනවා. ඉතින් ওই කමිටු වල සභාපතිකම් ඒ වගේ ඒවා තිබෙනවා. නමුත් ඒවා වල එම වරප්‍රසාද කියලා මේ සභාපතිවරයෙක් වුණා කියලා වරප්‍රසාද මොකවත් නැහැ. ඉතින් ඒවා ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඉතින් කවුරුවත් අද වෙනකන් මේ වෙනකන් අපි එක්ක සාකච්ඡා කරපු අය මේක දෙන්න අරක දෙන්න කියලා එහෙම ඉල්ලීමක් කරලා නැහැ. දැන් ඔබතුමාලගේ පළවෙනි අපි බැලුවොත් මහා මැතිවරණ කැම්පේන් එකේ එහෙම ඔබතුමාලා පොහොට්ටුව දැඩි ලෙස විවේචනය කළා. රට ආගාදයට දැන් මේ රට බංකොලොත් කළේ ඔවුන් කිව්වා. දැන් ඔවුන් සමගත් එකතු වෙනවද? දැන් මෙහෙමයි කොළඹ නගර සභාවේ පොහොට්ටුවේ മന്ത്രിවරුත් යම් ප්‍රමාණයකට පත් වෙලා ඉන්නවා. දැන් මේ മന്ത്രിවරුත් අපි මේ දන්න മന്ത്രിවරු තමයි කොළඹ නගර සභාවේ මේ දීර්ඝ කාලයක් හිටපු උදවිය. ඉතින් මං හිතනවා දැන් ඒගොල්ලොත් විශේෂයෙන්ම මේ ආණ්ඩුවට විරුද්ධව තමයි දිගින් දිගටම ඒගොල්ලෝ ඡන්ද ව්‍යාපාරය කරේ. එතකොට දැන් ඒගොල්ලන්ටත් තෝරගන්න වෙනවා සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් හදන නගර සභාවට උදව් කරනවාද? එහෙම නැත්නම් මේ ජනතා විමුක්ති පෙරමුණට උදව් කරනවාද කියන එක. ඉතින් ඒක දේශපාලන තීන්දුවක් ඒගොල්ලෝ ගන්න ඕනේ. කවුද කොළඹ නගර සභාව කරන්න පුළුවන් අත්දැකීම් තියෙන කොළඹ නගරය ගැන දන්න ඒ වගේ කණ්ඩායමකට මේ කොළඹ පරිපාලනය බාර දීලා කොළඹ ඉස්සරහට ගෙනියනවාද? එහෙම නැත්නම් අධිකයිම් නැති මහා ආණ්ඩුව වගේ මේ එන කට්ටියට දීලා අර නුවර බැතිමතුන්ට එන්න කියලා උනා මතකනේ උනදී අනේ ඒ වගේ තත්යකට කොළඹ ගේනවද? එහෙම නැත්නම් කොළඹ නගරයේ තිබෙන අධ්‍යක්ීම් සහිත කණ්ඩායමත් එක්ක එකතු වෙලා කොළඹ නගරය ඉස්සරහට ගෙනියනවා. එජාපයත් එක්කත් එකතු වෙනවද සාකච්ඡා? ඔය එජාපයත් මේ කොමන මේ සමගි ජන බලවේගයට සහයෝගය දෙන්න ලෑස්ති. දැන් කවුද දැන් ඔබතුමාලා නගරාධිපති විදියට අනිවාර්යයෙන්ම අපි ඉස්සරහට නම් කරනවා නගරාධිපති. ඒ කියන්නේ දැන් ඉල්ලපු කෙනෙක්ද? ඔව් අපේ මේ ඡන්දෙ ඉල්ලපු කෙනෙක් අපි නගරාධිපති හැටියට අපි ඔබතුමාලගේ අපේක්ෂකයා. කියන්නේ අපේක්ෂකයා නගරාධිපති අපේක්ෂකයා හනීෆ මහත්තයාද? අනිෆ මහත්තයා මේ එතුමාගේ කොට්ටාශය එතුමාට ජයග්‍රහණය කරගන්න බැරි වුණා. ඉතින් ඒක එහෙම තියෙනවා. අනිවාර්යයෙන්ම අපේ නගරාධිපතිවරයෙක් අපි නම් කරනවා රහස් ඡන්දෙදී අපි ජයග්‍රහණය කරන්න. කියන්නේ වෙනත් කෙනෙක්. අනිෆ නෙවෙයි වෙනත් කෙනෙක්. කවුරු හරි කෙනෙක් ඒක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් අපේ කණ්ඩායමේ කෙනෙක් අපි ගේනවා. බය වෙන්න එපා. අපි ඒක වෙලාවට කියන්න. අනිත් මහත්තයාගේ දන්නේ එයාගේ 13න් කියනකොට දෙන්නේ. නෑ එහෙම කියන්නේ නෑ නේ. ඉතින් 13න් එක්කෙනෙක්ට දෙන්න බෑනේ. ඉතින් අපි උපනගරාධිපති 29ක් ඉන්නවනේ ඉතින් නේද? උපනගරාධිපති ධූරය. ඒව ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒව අපි බලමු. ඉස්සරහට ඉස්ලාම් නගරාධිපති දිනා ගන්න එපා.